ගගන ප්‍රතාප් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඕම් නම සිවය සිවය නමෝ. හෙට දවසේ උදා වෙන්නේ විශ්ව බලගතුම රාත්‍රියක්. එහෙම නැත්නම් මහා ශිව දෙවියන්ගේ ශක්තිය සම්බන්ධ වෙන උත්තරීතර රාත්‍රියක් තමයි හෙට දිවසේදී උදා වන්නේ. ඉතින් මේ ශක්තියින් සමග ශක්ති විද්‍යාවේ පියා එහෙම නැත්නම් මහා රාවණයන් පවා වන්දනීයත්වයට පත් කරපු උත්තරීතර වන්දනීයත්වයට පත් වුණු මේ ලෝකයේම විශිෂ්ටතම ශක්තිය දරන්නා වූ ආදි යෝගීවරයා ශිව දෙවියන්. අපි මේ ශිව ශක්තිය විශ්වයේ පවතින ශිව කාලිකීන ශක්ති ස්වરૂපයේ ශක්තියෙන් විදිහට හඳුන්වනකොට මේ ශක්තියෙන් දරපු හෙළේ මහා ඍෂිවරයාණන්ව මහා දෙවියන්ව ශිව දෙවියන් කියලා හඳුන්වනවා. මේ උත්තරීතර මහා යෝගීවරයාණන් අපි මෙනෙහි කරන ඒ විශේෂ රාත්‍රිය හෙට දවසේදී උදා වෙනවා. ඉතින් ඒ ශිව භක්තිකයන්ට ශිව ශක්තියත් එක්ක සම්බන්ධ වෙන ඔබට විශ්වයේ මහා ශිව දෙවියන්ගේ ශක්තිය හරහා ලැබෙනා වූ පණිවිඩයයි අද දවසේදී ලැබෙන්නේ. කොහොමද මේ හෙට දවස ගත කරන්නේ? ඔබේ ජීවිතයේ පවතිනා වූ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කරගන්නේ කොහොමද? ඔබේ නිවසේ පවතින අනවින කොඩිවින හූනියම් දෝෂ ඉවත් කරගෙන නිවසේ පවතින අනවශ්‍ය දෝෂයන් ඉවත් කර ගැනීමත් ඔබට විශ්වයේ පවතිනා වූ විශ්මිත ශක්තිය සම්බන්ධ කරගන්නත් හෙර පුරාණ මහා රාවණ ගුරුකුල රහස් සමග විශ්වයේ පවතිනා වූ කෙටිම මන්ත්‍රයත් ඔබට ලබා දෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක මග හරින්නේ නැතුව හැම තප්පරයක්ම වැදගත්. ඒ නිසා මේ වීඩියෝ එක ඉතාම හොඳින් ඔබ අසන්න. ඒ නිසා හෙට දවසේදී උදා වෙන මහා ශිව දෙවියන්ගේ පණිවිඩය වන්නේ නුඹේ සිතේ ඇති බිය අත්හරින්න, මා කෙරෙහි විශ්වාසය තබන්න, විශ්වයේ සතු සියලු සම්පත් නුඹට ලබා දීමට මා සූදානම්. ඉතින් මේ කරන්නේ කොහොමද? හෙට දවසේදී හෙට තියෙද්දි අද ඇයි මේක කියන්නේ මේක ලබන්නට සුදුසු වන්නේ යම් සුළු පිරිසක් පමණයි. ඒ නිසා අද රාත්‍රිය දාන්නේ හෙට වෙනකොට උදේ වෙනකොට පුළුවන් වෙන කට්ටිය උදෑසන ඉඳන් කියන කටයුතු කරන්න. හවස් වෙනකොට මේක දකින කට්ටිය හවසේදී කරන්න පුළුවන් දේවල් ටික කරන්න. ඉතින් මේ දෙගොල්ලන්ටම උපරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එක විශ්වයෙන් සුදුසාට සුදුසු විදියට පෙන්눔 කරයි. ඔබේ නිවසේ ඊශාන දිශාවට වන්න නිවසේ බ්‍රහ්මපාදයේ හෝ පිරිසිදුම ස්ථානයක් ශිව දෙවියන් ලෙස සකස් කරගන්න. ඒ වගේම හෙට උදෑසනදී හැකි අය උදෑසන ඉර උදාවට කලින් ස්නානය කරන්න. එහෙම නැත්නම් පුළුවන් අය එහෙම අපහසු අය ඉර උදාවට ප්‍රථම හෝ ඉර උදාවත් සමග ස්නානය කළා. හැකිනම් ඒ ජල ස්නානය කරපු ජලය වේලෙන්නට පුළුවන් ආකාරයට සාමාන්‍ය සබාදහමත් එක්ක ටික වෙලාවක් ඉඳලා පිහදාන්න. එහෙම නැත්නම් ඉර එළියත් එක්ක කරන කට්ටිය මදක් මේ වතුර ඉර එළියෙන්ම ඉවත් වෙනකන් හිටින්නේ. එහෙම නැත්නම් පුළුවන් තරම් නාලා පොඩ්ඩක් අර හිසේ ටික වේල ගත්තට පස්සේ සාමාන්‍ය සබාදහමෙන් තමන්ගේ ශරීරයේ තියෙන තාපයෙන්ම මේ වතුර බින්දු ටික ඉවත් වෙන්න දෙන්න. එහෙම නැත්නම් එහෙම ශරීර සෞඛ්‍ය ගැටලු තියෙන අය මේක පිස දාලා ඉවත් කරන්න. ඉතින් මේ විදිහට කළා ඔබට හැකි වෙලාවක් උපවාසයේ දෙන්න. උදෑසන 6න් පටන් ගත්තට පස්සේ හැකිනම් පැය 6ක් 12 වෙනකන් උපවාසයේ ඉඳලා ඒ උපවාසය හරින්න. එහෙම නැත්නම් උදේ 6 ඉඳන් හවස 6 වෙනකන් පැය 12 උපවාසයේ ඉඳලා උපවාසය අත්හරින්න. ඉතින් මේ කටයුත්ත පුළුවන් අය පුළුවන් විදිහට Tamanට හැකි ප්‍රමාණයෙන් කරන්න. ඒ උපවාසයේදී ගැටලු වෙනවා නම් මොනවාද කන්න අවශ්‍ය මොන විදිහටද මේක කරන්න ඕනේ ගැටලු වෙන ඕනම කෙනෙක් මට WhatsApp හරහා එක්ක මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් මැසේජ් එකකින් උපදෙස් ගන්න ගොඩක් පිරිස ඉන්න නිසා අනිවාර්යයෙන්ම YouTube කමෙන්ට් වලින් මේ ගැන මේ වීඩියෝ එන ඕනම එකක් හැකි ඉක්මනින් කමෙන්ට් කරන්න. ඒ කමෙන්ට් වලට මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. බොහෝදුරට WhatsApp වලදී සම්බන්ධ වෙන අපහසු අධික ප්‍රමාණයක් එනවා මට මැසේජ් හඳහන් බැලීම සම්බන්ධයෙන්. මගේ පරණ වීඩියෝත් එක්ක සෑහෙන පිරිසක් හඳහන් බලා ගන්න විශාල මැසේජ් ප්‍රමාණයක් දාන නිසා හඳහන් බලා ගන්න වැඩ කටයුතු එක්ක ඔබට අපහසු වෙයි. කවුරු හරි මතක් කරනවා තව සීමා සහිත කාලයක් තමයි හඳහන් බැලීම තනියෙන් කරලා ඊට පස්සේ ඇප් එකක් මම ඔයාලට ලොන්ච් කරන නිසා හඳහන් බලා ගන්නට අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් පරණ වීඩියෝ බලලා ගැටලු තියෙන කට්ටිය අනිවාර්යයෙන්ම මගේ මේ තිරේ දිස්සෙන අංක වලට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ හරහා ඔබට ඊ타මත්ම විශිෂ්ට ආකාරයෙන් ඔබේ ජීවිතයේ පවතින සියලුම දේවල් හෙර පුරාණ උමා ජ්‍යොතිෂයට අනුව ගුරුකුල රහස් අනුව බලා ගන්නත් හැකියාව තියෙන බව මතක් කරනවා. තිරේ දිස්සෙන අංකයට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න. හොඳයි. උදෑසන ඒ වගේ ඔබට හැකියාව තියෙන උපවාසයේ යෙදෙන්න. ඒ වගේම තමයි විශ්වයේ පවතින බලගතුම ශක්තිය සහ විශ්වයේ තියෙන බලවත්ම මන්ත්‍රය ඔබට මම අද නිවැරදිව ජප කරන ආකාරයත් කියලා දෙනවා. ඉතින් ඒ නිසා
හෙට රාත්‍රිය මේ කියන දේවල් එක්ක ඔබ සම්බන්ධ වෙලා ජීවිතයේ සතුට සාමය අත් කරගන්න ඊසාන දෙසින් තලතෙල් පහනක් රාත්‍රියේදී 11:11ට පත්තු කරන්න. එහෙම නැත්නම් 12:12ට පත්තු කරන්න. මේ දෙක සාමාන්‍ය ශිව දෙවියන්ගේ වෙලාව 11:11 12:12 දෙකම අතිශය සුබදායි. ඒ නිසා ඒ වෙලාවන් දෙකට තලතෙල් පහනක් පත්තු කරන්න. ඒ තලතෙල් පහන පත්තු කළා 108 වාරයක් ඔබට රුද්‍රාක්ෂ 108 මාලයක් තියෙනගේ මාලයත් සමග මේ කටයුත්ත කරන්න. ඒ වගේම හෙට දවසේදී ඔබ හැකි අය අර විදිහට උපවාසය දෙන්න. ඒ වගේම තමයි එහෙම යම් අපහසුතාවයක් තියෙන අය ඉන්නවා නම් නිර්මාංශව ඉන්නට උත්සාහ කරන්න. ඒක ඊටාත්ම ප්‍රබල දෙයක්. වෘතයක් අපි කියන වෘත රකින්නවා කියලා. උග්‍ර වෘත රකින්න ස්වරූපයක් තමයි සාමාන්‍යයෙන් निराहारව සිටීම. පැය 24 निराहारව ඉන්න අය ඉන්නවා. කෙලවත් ගිලින්න නැතුව ඉන්නවා. මේ වගේ වෘත රකින්න, උග්‍ර වෘත රකින්න. ඒ වගේම ඔබට හැකියාව තියෙන විදිහට මේක කරන්න. ඒ වගේම බැරි අය අඩු ගන්න නිර්මාංශවත් ඉන්න. ඒ වගේම තමයි ඕම් නම සිවාය. මේ ඕම් කියලා කියන්නේ විශ්වයේ පවතින කම්පනයත් එක්ක සම්බන්ධ වීම. නම සිවාය. එව නැත්නම් නම සිවාය කියන එක මම හරියටම උච්චාරණය වෙන විදිහ කියන්නම්. මේ නා මූලාධාර චක්‍රයේ පෘථුවිය, මයන්නේ ස්වාදිෂ්ඨ චක්‍රයේ ජලය, සි මණිපුර චක්‍රයේ ගින්දර, වා අනාහත චක්‍රයේ වාතය, ය විසුද්ධි චක්‍රයේ අවකාශය කියන ශක්තියින් සම්බන්ධ වෙනවා. ඒ නිසා මෙය නිකන් සිවදෙයියන්ගේ නම කියන එක නෙමෙයි. නම සිවාය කියලා කියන්නේ විශ්වයේ පවතින සියලුම ශක්තියින් සමග සම්බන්ධයි. මේ නිසා ඔබ හෙට දවසේදී හැකිනම් විභූති භාවිතා කරන්න. මේක අතිශය ප්‍රබල රහසක්. ඔබ පිරිසිදු එලකිරි හෝ දරාලු ස්වල්පයක් අරගෙන ඒකට එළඟි තෙල් එහෙම නැත්නම් සඳුන් තෙල් බිඳුවක් මිශ්‍ර කරන්න. ඉතා හොඳයි. පිරිසිදු එලකිරි හෝ දරාලු ස්වල්පයකට සඳුන් තෙල් බිඳුවක් මිශ්‍ර කරගන්න පුළුවන් නම්, එහෙම බැරි අය සඳුන් තෙල් හොයාගන්න බැරි අය එළඟි තෙල් බිඳුවක් මිශ්‍ර කරලා ශිවරාත්‍රී දින මධ්‍යම රාත්‍රියේ 12ට ඔබේ දකුණු අතේ වෙදගිල්ලෙන් මෙම මිශ්‍රණය ගෙන තමන්ගේ නළලෙන් මැද ආඥා චක්‍රයේ තවරන්න. මේ ඔබේ බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව සැඟුම් සතුරන්ගෙන් ඔබ ආරක්ෂා කිරීම ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබීමටත් හේතු වෙනවා. ඒ වගේම තමයි පිරිසිදු වතුර වීදුරුවකට පිරිසිදු තඹ කාසියක් හොයාගන්න පුළුවන් නම් දාලමුරු රාත්‍රිය පුරාම තබන්න. ඒ වගේම ඔබ මේ මන්ත්‍ර 108 වාරයක් ජප ගන්න වෙලාවේදී මේ වීදුරු වටේ පිරිත් නූලක් ඔතලා ඒක අතේ තියාගෙන හරි එහෙම නැත්නම් තමන්ගේ අතින් මේක උඩට අල්ලලා හරි ඒ කියන්නේ අත වතුර කෝප්පේ උඩින් තියාගෙන හෝ ජල භාජනයේ උඩින් තියාගෙන 108 වාරයක් මේ ශිව මන්ත්‍රයේ මතුරීම හරහා ඒ වතුර වලට කහ ස්වල්පයක් කලවම් කළා ඒ ඔබේ නිවසේ සීමේ ඇති සියලුම භූත දෝෂ ඇස්වා කටවා දෝෂ අනුවින දෝෂ ඉතාමත්ම හොඳින් ඉවත් කර ගැනීමටත් ඔබට හැකියාවක් තියෙනවා. ඉතින් මේ මන්ත්‍රය කොහොමද මතුරන්නේ? මේක හොඳින් අහගන්න. මේ ඕම් නාදය එන්නේ සාමාන්‍යයෙන් පපුව යටම හොඳ හුස්මක් අරගෙන අපි ගවේ උම්බෑ කියන්නේ නෙමෙයි මුම්බෑ කියන අර ඕම් කියන શબ્දයක් එන නිසා හොඳින් ඕම් නම සිවාය ඕම් නම සිවාය ඕම් නම සිවාය ඕම් නම සිවාය මෙන්න මේ ආකාරයට 108 වාරයක් කියන්නේ මේක හැමෝටම සිද්ධ වෙන්නේ නැහැ මේ කම්පන ස්වභාවය. ඒක එකිනෙකාගේ සංසාරගත ශක්තියත් එක්ක බැඳෙන දෙයක් නිසා මේ ඕම් නම සිවාය මන්ත්‍රය තලතෙල් පහනක් සමග විශ්වයට 108 වාරයක් ඊශාන දිශාවට ජප කරන්න. කොන්ද තමන්ගේ හොඳ ඍජුව තියාගන්න. හොඳ ආශ්වාසයක් අරගෙන ප්‍රාශ්වාසය කරනවා සමග මේක කරන්න. වතුර වීදුරුව තියාගෙන තඹ ලෝහය සහිත කාසියක් දාන්න. මොකද මේ තඹ කියන්නේ කෙනෙක්ව විශ්වයට සම්බන්ධ කරන්න ඉතාම ප්‍රබලම ශක්තියක් තියෙන ශිව ශක්තිය උපරිම තියෙන ලෝහයක්. ඉතින් ඒ නිසා මේක කරන්න. ඒ වගේම තමයි ඉදිරියේදී මම ශිව දෙවියන්ගේ ශිව ශක්තියත් එක්ක කොහොමද සම්බන්ධ වෙලා රත්න විද්‍යාව, මැණික් විද්‍යාව ගැන උගන්වන්නේ කියන සුළු වීඩියෝ එකකුත් මම ඔයගොල්ලන්ට එක වීඩියෝ එකක් කලින් දැම්මේ. ඒ වගේම තෝරාගත්ත පිරිසකට මේ රත්න විද්‍යාව වෙනනම් මැණික් බල කිරීම, මැණිකේ ජීව ගුණය කලවම් කිරීම, මැණිකේ පවතින විශ්මිත ශක්තිය කොහොමද ග්‍රහණය කරගන්නේ, මැණිකේ කැපුමේ සිට නිවැරදිව තමන්ගේ හඳහනට නිසි මැණිකක් හොයාගන්නේ කොහොමද, ඒක ප්‍රාණ පිහිටවන්නේ කොහොමද, මේ මැණික තමන්ටම තමන්ගේ විශ්වයේ තමන්ගේ ශක්තිය පිරුණු ඒ ග්‍රහලෝකයේ තමන්ගේ ආත්මයත් එක්ක සම්බන්ධ කරගන්නට මේ මැණික් මුදුවක්, මැණික් පෙන්ඩන්ට් එකක් තමන්ගේ ජීවිතයට ආලෝකමත් ධාරාවක් විදිහට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන රහස් ගුරුකුල ක්‍රම බෙදා ගන්න WhatsApp group එකක් නිර්මාණය කරන තීරණය කරා. මේක ඇඩ්මින් ඔන්ලි එකක්.
මේකේ මම දානවා දවසකට එහෙම නැත්නම් සතියකට සැරයක් යම්කිසි පණිවිඩයක් සහ ඒ ගුරුකුල රහස්ක්‍රම රත්න විද්‍යාව ගැන කිසිම තැනක හරියට උගන්වන්නේ නැහැ. ඒ නිසා රත්න විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙන කට්ටිය දැනටත් මුදුවක් පළඳින කට්ටිය මේ ගැන අනිවාර්යෙන් බලන්න. මොකද ඔබ දාන මුදුව ඔබේ මායя වෙන්න පුළුවන්. ඔබ දන්නේ නැත්නම් ඔබ දාන මුදුව නිසා සමහර අවස්ථාවල ඔබ නොදැන මැණික් පළඳිනවා නම් අපලයකට දාපු මැණිකක් තාම පළඳිනවා නම් මේකේ ග්‍රහ කිරණ ශක්තිය ඔබට ගැලපෙන්නේ නැත්නම් ඔබ දාන ඇඟිල්ල ගැලපෙන්නේ නැත්නම් ඔබ දාන ලෝහය ඔබට ගැලපෙන්නේ නැත්නම් ඔබට මායя බවට පත් වෙන්නේ මේ මුදුව වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ට අපලයක් නැතුව තමන්ගේ ඕරාව අතිශය ප්‍රබල කරගන්නට මේ මැණික විශ්වයේ පවතින බලවත්ම ආයුධයක් කරගන්න පුළුවන්. මේක අවියක්. ඒ නිසා මේ මැණික් විද්‍යාව ගැන ඉන්ටරෙස්ට් කට්ටිය බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගෲප් එකට සම්බන්ධ වෙන්න. අද වෙනකම් මම දැකලා නැහැ ලංකාවේ කොහෙවත් රත්න විද්‍යාවේ නිසි රහස් කියලා දෙනවා. ලෝකෙ කොහෙවත් රත්න විද්‍යාවේ නිසි රහස් කියලා දෙනවා. ඒ නිසා මේක මේ වීඩියෝ එකට විතරක් ශිව දෙවියන්ගේ දවසේදී ඔබට ලැබෙන තෝරාගත්ත පිරිසකට ලැබෙන මහා ත්‍යාගයක් විදිහට හඳුන්වන වෙන කිසිම එකක මං දැන් නැවත මේක දාන්න අදහසක් නැහැ. ඉදිරි වීඩියෝ කළොත් එහෙම මම රත්න විද්‍යාව ගැන හිතලා ඒකට මුලින්ම ඔබට තමයි ලැබෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන පළවෙනි කමෙන්ට් එකේ තියෙන ලින්ක් එක හරහා ඔබ මේ ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න රත්න විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙන්න කැමති මුදු පළඳින්න කැමති මැණික් බලවත් කරන්න කැමති ඒ වගේම මැණික් විද්‍යාවත් එක්ක ඉන්න ඊට අමතරව මැණික් ව්‍යාපාර කරන මැණික් පතල් කරන අයත් මේකත් එක්ක සම්බන්ධ වෙන්න ඉදිරියේදී මැණික් පතල් කරන අයට බහිරව දෝෂ ඉවත් කර ගැනීමට සේවාවක් මා කිහිප දෙනෙක්ට නොමිලේ ලබා දීමටත් උත්සාහ කරනවා. ඒ නිසා මේ සියල්ලම අද දවසේදී ඔබට මතක් කරමින් ඕම් නම සිවය කියන මන්ත්‍රය විශ්වයේ පවතින පංචාක්ෂර සහ ප්‍රබලම පංචභූත ශක්තිය ගැබ්බුණු මන්ත්‍රය. මේ මන්ත්‍රය භාවිතා කරන්නේ කොහොමද කියන දේත් මතක් කරමින් අවසානම රහසක් කියනවා තවත් මානස පූජාව. මේ මානස පූජාව කරන අයට තවත් ප්‍රබල ශක්තියක් ලබා ගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව වගේ තමයි. ඇත්තටම මෛත්‍රී වැඩුවත් මෛත්‍රී භාවනාව කළත් ඒකේ අපිට පිහිට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට පූජා වට්ටි තියලා මේ දේවල් කරන්න බැරි නම් ඔබ රාත්‍රී මේ 108 මන්ත්‍රය කළාට පස්සේ එවන 11ට 12ට මේ මම කිව්ව දේවල් කළා මනසින් ඔබ ඇස් පියාගෙන ඔබේ සිත ඇතුලේ හෘදය වස්තුව ඇතුළට ඔබ මනසින් ගිහිල්ලා ඒ හදවත ඇතුලේ රත්රන් මාලිගයක් මවන්න. එහිමැද ශිවලිංගයක් දකින රත්රන් ශිවලිංගයක් ඔබේ හදවත ඇතුළට හොඳ උස්මක් කරන් දිව්‍යමය ආලෝකයෙන් රත්රන් මාලිගාවක් තුල එහෙම නැත්නම් ගල් හරි එහෙම නැත්නම් හරියටම ශෛලමය හෝ රත්රන් එහෙම නැත්නම් ශෛලමය ශිවලිංගයක් රණින් සරසවලා ඔබ ඒට කිරිවත් කරනවා. ඊටාම පාරිශුද්ධ වූ කිරි තමන්ගේ හදවතින්ම සුදු ඇඳගෙන මහා ශිව දෙවියන්ව දකිමින් ශිව දෙවියන් උදෙසා වක් කරනවා කියන දේ දකිමින් මේක කරන්න. ඒ 108 මන්ත්‍රයේ මතුරනවත් සමග හෝ එහෙම නැත්නම් වෙන විදිහකට භාවනාවත් එක්ක මේ මානස පූජාව සිද්ධ කරන්න. එය අතිශයම ප්‍රබලයි. ඒ වගේම තමයි මේ 108 මතුරක් වාරයක් ගන්න ඔබ මේ මානස පූජාවත් කරමින් සිද්ධ කරනවා නම් ඒ තාමත් ප්‍රබල බවට පත් වෙන බව හෙළ රහස් මහා රාවණ ගුරුකුල සත්‍ය තුල පවතිනවා. ඒ නිසා අද දවසේදී ඔබට මම හිතනවා විශ්වයේ තෝරාගත් පිරිසට ප්‍රබලම මන්ත්‍ර ශක්තිය සහ ඒ කරන ආකාරය ලැබෙන්නට ඇති. එහෙනම් තවත් දවසකින් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ශිව දෙවියන්ගේ ශක්තියත් මහා භද්‍රකාලී මෑණියන්ගේ ශක්තිය ලැබේවා. ඕම් නමः ශිවාය. ශිවාය නමෝ.